ආයිබෝවන් සියලුම දෙනාට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෙක්චරර් ප්‍රොබේෂනරි තනතුර එහෙම නැත්නම් සීමාවාසික කතිකාචාර්ය තනතුර සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව මගින් නියම කරපු මාකින් ස්කීම් එක එහෙම නැත්නම් ලකුණු ක්‍රමය ගැන. ඇත්තටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙන් අනුමත කරලා තියෙන මාකින් ස්කීම් එක යම් යම් ආකාරයට ඒ විශ්වවිද්‍යාලවලට අදාළව වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් දල වශයෙන් මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ යම්කිසි කෙනෙකුට මේ වගේ තනතුරකට අයදුම් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් තමන් විසින් සපුර ගන්න ඕන මූලික සුදුසුකම් ගැන යම්කිසි අවබෝධයක් ලබා ගැනීමට මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතපු හින්දා. ඒ අනුව මේ වීඩියෝ එක කාරණා කිහිපයක් සඳහා වැදගත් වෙනවා. එකක් තමයි සීමාවාසික කතිකාචාර්ය ධූරයක් සඳහා ඉල්ලුම් කරනකොට තමන් තුළ තියෙන ඕන සුදුසුකම් පිළිබඳ අවබෝධයක් මේකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමන්ට තමන්ගේ සුදුසුකම් වලට අනුව ලැබෙන ලකුණු ප්‍රමාණය ගැන යම්කිසි පැටහීමකුත් යම්කිසි අයදුම්කරුවෙකුට තියාගෙන ඉන්ටර්විව් එකකට සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ වගේ ඉන්ටර්විව් එකකින් තමන්ව අසාධාරණයකට ලක් කරොත් හරි තමන්ට යම්කිසි අසාධාරණයක් වුණොත් හරි ඒකට අදාළ නීතිමය පියවර ගන්නත් මේ ලකුණු ක්‍රමය ගැන යම්කිසි වැටහීමක් ලබා ගැනීම එක වැදගත් වෙනවා. එහෙනම් අපි බලමු ඒ ලකුණු ක්‍රමය මොන වගේද දැක්වෙන්නේ කියලා. එතකොට මුළු ලකුණු ප්‍රමාණය යම්කිසි අයදුම්කරුවෙකුට ලකුණු 100ක් ලබා ගන්න පුළුවන්. මේ ලකුණු 100 බෙදෙන්නේ මෙන්න මේ විදිහට. මේක ප්‍රධාන කොටස් 5කට වර්ගීකරණය කරලා තියෙනවා. ඉතින් අපි මේ වර්ගීකරණ 5 ගැන වෙන වෙනම කතා කරමු. මේන් පළවෙනි වර්ගීකරණය තමයි academic qualifications. එහෙම නැත්නම් ශාස්ත්‍රීය සුදුසුකම් සම්බන්ධ තියෙන කැටගරි එක. මේකෙන් ඔබට ලකුණු 40ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ ලකුණු 40 බෙදෙන්නේ මෙන්න මේ විදිහට. යම්කිසි අයදුම්කරුවෙකුට තමන්ගේ මූලික උපාධියට අදාළව ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ප්‍රථම පන්තියේ උපාධියක් තියෙනවා නම් ඒ වගේ කෙනෙකුට ලකුණු 20ක් ලැබෙනවා. සහ යම්කිසි කෙනෙකුට තියෙන සෙකන්ඩ් අපර් එකක් හරි ලෝවර් එකක් හරි නම් සෙකන්ඩ් අපර් එකක් තියෙන කෙනෙකුට ලකුණු 15කුත් සෙකන්ඩ් ලෝවර් එකක් තියෙන කෙනෙකුට ලකුණු 10කුත් වශයෙන් තමයි හිමි වෙන්නේ. සහ පෝස්ට් ග්‍රැජුවේට් සුදුසුකම් එහෙම නැත්නම් පශ්චාත් උපාධි සුදුසුකම් අනුව MA එකක් නම් ඔබට තියෙන්නේ ලකුණු 10ක ප්‍රමාණයකුත් MPhil එකක් නම් තියෙන්නේ ලකුණු 15ක ප්‍රමාණයකුත් සහ ඔබට PhD එකක් එහෙම නැත්නම් ආචාර්ය උපාධියක් තියෙනවා නම් ඔබට ලකුණු 20කුත් වශයෙන් මුළු ලකුණු ප්‍රමාණය 20ක් ලබා ගන්න පුළුවන් මේ කැටගරි එකට අදාළව. ඒ අනුව එකතුව ලකුණු 40ක්. මේකට අදාළ දෙවැනි කැටගරි එක තමයි රිසර්ච් ඇන්ඩ් පබ්ලිකේෂන්. එහෙම නැත්නම් පර්යේෂණ සහ ප්‍රකාශන කියන. මේ පර්යේෂණ සහ ප්‍රකාශන කියන කැටගරි එකට අදාළව ලකුණු 25ක ප්‍රමාණයක් Tamanට ලබා ගන්න පුළුවන්. එතකොට ඒක මේ ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්. තමන්ට තියෙනවා නම් ඉන්ඩෙක්ස් ජර්නල් ආටිකල් එහෙම නැත්නම් තමන් විසින් ඉන්ඩෙක්ස් ජර්නල් වල ආටිකල් කිහිපයක් පබ්ලිෂ් කරලා තියෙනවා නම් සාමාන්‍යයෙන් මේ වගේ ආටිකල් එකකට ලොකු ශාස්ත්‍රීය වළංගුතාවයක් හිමි වෙනවා. එතකොට මේ වගේ ආටිකල් එකකට සාමාන්‍යයෙන් එක ආටිකල් එකකට ලකුණු 5ත් 10ත් අතර ප්‍රමාණයක් හිමි වෙනවා. එතකොට අවම තරමෙන් තමන් ළඟ ඉන්ඩෙක්ස් ජර්නල් ආටිකල් 2ක් හෝ 3ක් පබ්ලිෂ් කරලා තියෙනවා නම් තමන්ට බය නැතුව මේ ඉන්ටර්විව් එකේ හොඳ තැනකට යන්න පුළුවන්. ඊළඟට දෙවැනි එක තමයි peer review local journal. එහෙම නැත්නම් දේශීය විදිහට කරන peer review ගණේ නැත්නම් විමර්ශිත ජර්නල් වලට කරන ආටිකල්. එතකොට මේ වගේ ආටිකල් එකකට ලකුණු 3ත් 5ත් අතර ප්‍රමාණයක් හිමි කරගන්න පුළුවන්. ඊළඟට book chapters. තමන් විසින් ලියපු book chapters වලට අදාළව publication තියෙනවා නම් එන්න ඒ වගේ book chapters වලටත් ලකුණු 3ත් 5ත් අතර ප්‍රමාණයක් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමන් විසින් පබ්ලිෂ් කරපු පොත් තියෙනවා නම් ISBN එකක් එක්ක පොතක් තියෙනවා නම් ඒ වගේ එක පොතකට ලකුණු 5ත් 10ත් අතර ප්‍රමාණයක් හිමි වෙනවා. නමුත් ඒක ප්‍රසිද්ධ ප්‍රකාශන ආයතනයක් මගින් පිළිගත් ප්‍රකාශන ආයතනයක් මගින් පබ්ලිෂ් කරලා තියෙනවා නම් මේකට වැඩි ලකුණු ප්‍රමාණයක් හිමි වෙනවා. ඊට අමතරව කොන්ෆරන්ස් පේපර් එකක් එහෙම නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් එකක් සහ ඒ වගේ ඇබ්ස්ට්‍රැක්ට් එකක එක්ස්ටෙන්ඩඩ් වර්ෂන් එකක් ප්‍රොසීඩින් එකක පබ්ලිෂ් වෙලා තියෙනවා නම් ඒ එකකට ලකුණු 1ත් 2ත් අතර ප්‍රමාණයක් හිමි වෙනවා. එතකොට මුළු ලකුණු ප්‍රමාණය උපරිම රිසර්ච් සහ පබ්ලිකේෂන් වලට අදාළව ලකුණු 25ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ ලකුණු 100 ඊළඟ ලකුණු කැටගරි එක තමයි ටීචිං ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් කියන එක. එහෙම නැත්නම් ඉගැන්වීමේ කුසලතාව, ඉගැන්වීම අත්දැකීම කියන එක.
මේකට ලකුණු 15ක ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට තමන් ටෙම්පරරි ස්ටාෆ් එකේ ටෙම්පරරි ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා නම් බොහෝ දුරට එක අවුරුද්දකට ලකුණු 3ත් 5ත් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ටීචින් සර්ටිෆිකේට් එකක් තමන්ට තියෙනවා නම් සහ ට්‍රේනින් එකක් තමන්ට තියෙනවා නම් ඒ වසරකට අදාළව ලකුණු 1ත් 2ත් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ අනුව මුළු ලකුණු ප්‍රමාණය උපරිමයේ ලකුණු 15ක් ලබා ගන්න පුළුවන්. මේක හතරවෙනි කැටගරි එක තමයි විශේෂම එක. මේ කියපු හැම කැටගරි එකකටම අදාළව ලකුණු ඔබට කලින් ලැබෙනවා. ඒ කියන්නේ අපි ඇප්ලයි කරාට පස්සේ අපේ සර්ටිෆිකේට්, අපේ සුදුසුකම් වලට අදාළ ලිපි ලේඛන මේවා පරීක්ෂා කරලා බලලා තේරීම් මණ්ඩලයෙන් අදාළ ලකුණු අපිට ලබා දෙනවා. ඊට පස්සේ අපිට ඉන්ටර්විව් එකට සිලෙක්ට් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ ලකුණු ප්‍රමාණය අනුව. දල වශයෙන් ලකුණු 50ත් 60ත් අතර ප්‍රමාණයක් අපි ලබාගෙන තියෙන්න ඕන. අපේ සුදුසුකම්, අපේ ඉදිරිපත් කරපු සුදුසුකම් සහ අපේ සහතික වලට ඉන්ටර්විව් එකකට සිලෙක්ට් වෙන්න. එහෙම නැත්නම් ෂෝට් ලිස්ට් වෙන්න කියලා කියනවා. ෂෝට් ලිස්ට් එකකට අන්තර්ගත වෙන්න තමන්ට ලකුණු 50ත් 60ත් අතර ප්‍රමාණයක් අවම වශයෙන්වත් තිබිය යුතුයි. එතකොට හතරවෙනි කැටගරි එක තමයි අපි ඉන්ටර්විව් එකේදී පර්ෆෝම් කරන විදිහ. විශේෂයෙන්ම අපේ ටීචින් හැකියාව මම බලනවා. බොහෝ දුරට සමහර විශ්වවිද්‍යාලවල ඇඩ්වර්ටයිස් කරනකොටම දානම ක්වොලිෆිකේෂන් එකක් විදිහට ඉංග්‍රීසියෙන් ඉගැන්වීමේ කුසලතාව මූලික සුදුසුකමක් විදිහට සලකනවා කියලා. එතකොට බොහෝ දුරට අපිට සිද්ධ වෙනවා එතෙන්දී PowerPoint presentation එකක් හරි එහෙම නැත්නම් එවලට අපිට ලබා දෙන මාතෘකාවක් යටතේ යම්කිසි ආකාරයක ඉගැන්වීමේ ඩිමොන්ස්ට්‍රේෂන් එකක් එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් අපිට කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ performance එකත් එක්ක සහ අපිව එතෙන්දී ප්‍රසන්ට් කරන්නේ කොහොමද? අපි එතෙන්දී අපේ කොන්ෆිඩන්ස් එකෙන් පිළිතුරු දෙන්නේ කොහොමද? අපි ලබා දෙන පිළිතුරු වල වළංගුතාවය කොහොමද? අපි ශක්තිමත් විදිහට නියෝජනය කරන්නේ කොහොමද කියන කාරණාවලට අදාළව අපිට ලකුණු දෙනවා උපරිමයේ ලකුණු 15ක්. එතකොට මේ ලකුණු 15 තමයි බොහෝ දුරට තීරණය වෙන්නේ මේ අදාළ තනතුරට සිලෙක්ට් වෙන්නේ කවුද මේකට සුදුසා කියන එක. මොකද බොහෝ දුරට අපේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් වලට, එක්ස්පීරියන්ස් වලට, පබ්ලිකේෂන් වලට අපිට කොච්චර ලකුණු හිමි වුණත් අපිට ඉන්ටර්විව් එකට හරියට ෆේස් කරගන්න බැරි වුණොත්, අපිට හරියට අපේ ටීචින් ඇබිලිටි එක එතෙන්දී පෙන්වන්න බැරි වුණොත් බොහෝ දුරට ඉන්ටර්විව් වලින් ෆේල් වෙනවා. ඒක ගොඩාක් කැන්ඩිඩේට්ස්ලට සිද්ධ වෙන දෙයක්. එතකොට අවසාන වශයෙන් අපිට ලකුණු 5ක් ලබා ගන්න පුළුවන් අපේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් සහ අපේ වෙනත් ඇචීව්මන්ට්ස්. එතකොට අපි විෂය බාහිර ක්‍රියාකාරකම් වල විදිහට අපේ CV එකේ දානවා බොහෝ දුරට අපි විෂයට අදාළව පරිබාහිර ක්‍රියාකාරකම් කරලා තියෙන දේවල් සහ අපි මෙඩල් ඒ වගේම ප්‍රයිසස් අපි විශ්වවිද්‍යාල ජීවිතේදී ලබාගෙන තියෙනවා නම් ඒවට අදාළව උපරිමයේ ලකුණු 5කට යටත්ව මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 100ක් මෙන්න මේ ඉන්ටර්විව් එකේදී අපිට ලබා ගන්න පුළුවන්. මේ ඉන්ටර්විව් එකේ මේ ලබා ගන්න ලකුණු ප්‍රමාණය අනුව තමයි අදාළ සුදුසු කෙනා හෝ කීප දෙනා තීරණය වෙන්නේ. එතකොට මම හිතනවා මේ වීඩියෝ එක ඔබට බොහෝ වැදගත් වෙන්න ඇති. ලෙක්චරර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා නම් සීමා වාසික කතිකාචාර්ය තනතුරක් සඳහා මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ humanities සහ social sciences වලට අදාළ මාකින් ස්කීම් එකක් ගැන යම්කිසි පැහැදිලි කිරීමකුයි කරේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අදාළ දල මාකින් ස්කීම් එක පිළිබඳ පැහැදිලි කිරීමක් මේ ලකුණු ප්‍රමාණය චුට්ට චුට්ට එහෙම වෙන්න පුළුවන් ඒ අදාළ දෙපාර්තමේන්තු වලට සහ අදාළ විශ්වවිද්‍යාල වලට අදාළව. නමුත් දල වශයෙන් මෙන්න මේ මූලික සුදුසුකම් ටික තමයි ඔබ තුල තියෙන්න ඕන සීමා වාසික කතිකාචාර්ය ධූරයක් සඳහා ඉල්ලුම් කරනකොට. එහෙමනම් ඔබට බොහොම ස්තුතියි. සුබ දවසක්. විශේෂ ස්තුතිය පූජ්‍ය කුරුණෑගොඩ රාහුල හිමියන්ට.